බහුනාම් ජන්මනාමන්තේ ඥානවාන් මාන් ප්‍රපද්‍යතේ වාසුදේවः සර්වමිති සමහාත්මා සුදුල්ලභ. බහුනාම් ජන්මනාමන්තේ ඥානවාන් මාන් ප්‍රපද්‍යතේ. මේ සැරිසරනවා පින්වතුනි. සසරේ සැරිසරන හොයා එනවා කෝ මේක සත්‍යකෝ විමුක්තියකෝ කියලා පින්වතුනි. මේ සසරේ සැරිසරසර එනකොට එක්තරා අවස්ථාවකදී පින්වතුනි ප්‍රඥාව පහළ වෙලා ඒ මනුස්සයා වාසුදේවः සර්වමිති. දැන් ඔන්න ඕකේ මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. පින්වතුනි වාසුදේව කියලා අර්ථ දෙකක් තියෙනවා. වාසුදේව කියලා කියනවා පින්වතුනි මේ ලෝකයට. ඒ කියන්නේ මේ විශ්වයට. සබාධමයට. වාසුදේවः සර්වමිති. සබාධම හා සමපාත වීම. ඒ කියන්නේ සබාධම බවට පත්වීම. සමහාත්මා සුදුල්ලභ. අන්න එහෙම තැනටපත් වෙන්නේ බොහෝම සුළු පිරිසක් කියලා. ඒ තැනටපත් වෙන උතුමෝ ඉන්නේ බොහෝම අල්ප මාත්‍රයක් කියලා. අර ටික කරන ඔක්කොම බහුනාම් ජන්මනාමන්තේ ඥානමාන්වාන් ප්‍රපත්තිතේ ඒක කරන ඔක්කොම පින්වතුනි යනවා සැරිසරසර යනවා කෝ කී යනවා. ඉතින් කසාදයක් බඳින්නෙත් මොකටද? විමුක්තිය හොයාගෙන සැනසුම හොයාගෙන කසාදයක්. රස්සාවක් කරන්නේ මොකටද? සැනසුම හොයාගෙන. සින්දුවක් කියන්නේ සැනසුම හොයාගෙන. ඒක සැනසුමට තමයි ඔය ඔක්කොම කරන්නේ හැම කෙනෙක්. සැනසුම හොයනවා. විමුක්තිය හොයාගෙන සැරිසරන ගමනක් ඔය යන්නේ. ඒ විමුක්තිය හොයාගෙන සැරිසරන ගමනේදී පින්වතුනි එක අවස්ථාවකදී ධර්මයේ ලැබිලා. එයනේ පින පෑදිලා පින මෝරලා පින්වතුනි ධර්මයේ ලැබිලා අන්නේ කෙනාට පින්වතුනි වාසුදේවः සර්වමිති කියන තැනටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ පින්වතුනි විශ්වය හා සමපාත වෙන්න පුළුවන්කම ලැබෙනවා. අද වෙලා තියෙන පින්වතුනි ඔබට දැනෙනවා විශ්වයේ ඔබ එක උපකුලකයක් කියලා. හරි නේද කාරණාව? නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි පින්වතුනි. අහං බ්‍රහ්මාස්මි. ඇත්ත කතාව ඒකයි පින්වතුනි. ඒ කියන්නේ මේ ඔක්කොම එකයි කියන එක පින්වතුනි. මේ හැම එකක්ම එකම ශක්තිය. එකම ශක්තිය කියන තැනට ඔබට කවදා හරි දවසකපත් වෙන්න පුළුවන් නම් පින්වතුනි අන්න ඔබ සබාධම හා සම්පාත වුණා. ඒ කියන්නේ ඔබයි සබාධමයි කියලා දෙකක් නැහැ. සබාධමමයි තියෙන්නේ පින්වතුනි. අවබෝධයට ගන්න ඔය කාරණාව. දැන් ඔබට කොහොමද හිතෙන්නේ? මේ වෙනකොට කොහොමද හිතෙන්නේ? සබාධමේ කවුරු ඉන්නවද? ඔබත් ඉන්නවා. ඒකයි පින්වතුනි බලන්න ඔබ සබාධම නොවෙන්නේ ඇයි? ඇත්තටම ඔබ සබාධමද නැද්ද දන්නේ කියන්න මට. සබාධම පින්වතුනි. මොකද ඔබට විතරක් තියෙන එක දෙයක් මට කියන්න. ඒ කියන්නේ ඒක මේ මුළු සබාධමෙන්ම ඔබට විතරයි තියෙන්නේ. තියනවද එහෙම එකක්? එහෙනම් ඔබ වෙනස් කියන්නේ කොහොමද? ඔබට ඔය හැංගෙනව නේද ඔබ කියලා එකක් පින්වතුනි. ඒ කියන්නේ අනිත් අයගෙන් වෙන් වෙච්ච ස්වභාවයක් හැංගෙනවනේ. අන්නේ වෙන් වෙච්ච ස්වභාවය හැංගුණාට කමක් නැහැ. දැන් බුද්ධියෙන් උත්තරයක් දෙන්න. වෙන් වුණා වෙන් වෙලා ඉන්නේ. දැන් ඔබ වෙනස් හා. සබාධමේ ඔබට විතරක් තියෙන එක දෙයක් කියන්න මට පුළුවන්. එකක්වත් නැහැ පින්වතුනි. එහෙම එකක්වත් නැත්නම් ඔබට කියන්න තියෙන අයිතිය මොකද්ද පින්වතුනි? ඔබ වෙන් වෙලා ඉන්නේ කියලා. එහෙනම් දැන් ඔබට දැනෙනව නේද සබාධමෙන් ඔහොම ප්‍රශ්නයක් නැහැ. ඔය තියෙන හිතේ ප්‍රශ්නයක් කියලා පින්වතුනි. හිතට හිතෙන කාරණාවක් විතරයි පින්වතුනි ඔය. හොඳට අවබෝධයට ගන්න. ඕක ඇත්තටම සබාධමේ තියෙනවා නම් පින්වතුනි ඔබ එක එක්කෙනා ගාව එකදු හරි ලක්ෂණයක් තියෙනවනේ පින්වතුනි. අනිත් අය ගාව නැති. නමුත් ඔබ දන්නවා එහෙම එකක්වත් නැහැ කියලා. අනිත් අය ගාව නැති කිසිම එකක් නැහැ කියලා පින්වතුනි. මොකද ඔබ දන්න ඔය ශරීරය හැදිලා තියෙන ඒකාන්තයෙන්ම අණුපරමාණු වලින් අණුපරමාණු වලට කාගේද කින්දමන්ද කියලා ભેදයක් නැහැ. අණුමතරමේ පින්වතුනි පරමාණුවක් නෙමේ ඉලෙක්ට්‍රෝනයවත් පින්වතුනි ඒක ඉලෙක්ට්‍රෝනියයි කියලා වෙන් කරන්න බෑ පින්වතුනි. ඒක ඉලෙක්ට්‍රෝනිය කියලා වෙන් කරලා අරගෙන තියෙන පින්වතුනි ඒකේ තියෙන ගති ලක්ෂණ ටික නිසා.
ඒක නිකන් හරියට මේ ෆෑන් එකෙන් එන චාලක ශක්තිය වගේ පින්වතුනි චාලක ශක්තිය කියලා ශක්තියක් නැහැ පින්වතුනි ශක්තිය හරහා චලනය වෙනවා නම් අන්න එතනට චාලක ශක්තිය කියලා අපි කියනවා. ඒ ශක්තිය හදලා තියෙන අපි. මොකද වෙන් කරන්න තියෙන ආසාව නිසා පින්වතුනි. එක එක දේවල් හරහා අපි වෙන් කරනවා. අපි ඉගෙන ගන්නවා පින්වතුනි මෝටරේ යනු විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය කරන උපකරණයකි. ඔන්න ඔහොම එකක් අපි කතා කරනවා. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ පින්වතුනි. මෝටරේ කියලා කියන්නේ විද්‍යුත් ශක්තිය නෙමෙයි අතටම ශක්තිය. කියන්නේ ඉලෙක්ට්‍රෝන හරහා ගලන ශක්තිය. එතන ශක්තියමයි. එකම ශක්තිය. ඉලෙක්ට්‍රෝන හරහා ගලන ශක්තියට අපි කියන ඉලෙක්ට්‍රෝන ඒව අරගෙන එනවා නම් අපි කියන මොකක් කියලාද? ඒවා විද්‍යුත් ශක්තිය. නමුත් විද්‍යුත් ශක්තිය දෙන්නේ ඔය. නෑ. එන්නේ ශක්තිය. විද්‍යුතේ අරන් එනවා. පැටහෙනව නේද? විද්‍යුතේ අරන් ආවා. ඒක නිසා අපි ඔකට නමක් දැම්ම විද්‍යුත් ශක්තිය කියලා. ඊට පස්සේ ඒ ශක්තිය උපයෝගී කරගෙන පින්විතනි චලනීය වීමක් පටන් ගන්නවා. එතකොට ඒ ශක්තියමයි චලනය ඒක දැන් හැබැයි චලනය වෙනවා. ඒ ශක්තියෙන්. ඒක නිසා දැන් ඒකට අපි චාලක ශක්තිය කිව්වා. ඒකෙන් මේ කැටේ අරගෙන පින්විතනි උඩින් තියනවා. ඊට අපි කිව්වා ඒක මේකේ විභව ශක්තිය කියලා පින්විතනි. කොහොම කළත් ශක්තිය තියෙන්නේ ඒකයි පින්විතනි එකම ශක්තිය ඔය යන්නේ. අපි තමයි යෝවට එක එක විදිහට කරලා අපි නම් දාලා තියෙන්නේ. නමුත් ශක්තිය එකයි. එහෙනම් අන්නේ ශක්තියේ ගැප් වීමක් තමයි පින්විතනි ඉලෙක්ට්‍රෝනය කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝනයට ගැප් වෙච්ච ශක්තිය වගේ 1000 මට මතක හැටියට 1839ක්ද කොහොමද ඔන්නෝම ගානක් තියෙනවා. ප්‍රමාණයක් තව එකතු වුණා නම් පින්විතනි ප්‍රෝටෝනයක ශක්තිය බවට පත් වෙනවා ඒක. එහෙම නැතුව පින්විතනි ප්‍රෝටෝනය කියලා විශේෂ කෙනෙක් නැහැ ඉලෙක්ට්‍රෝනය කියලා විශේෂ කෙනෙක් නැහැ පින්විතනි ඝනීභවණය වෙච්ච ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය යම් ප්‍රමාණයක් තියෙනකොට ඒකට එකක් කියනවා තව ප්‍රමාණයක් තියෙනකොට තව එකක් කියනවා. අපි දන්නවනේ ඉලෙක්ට්‍රෝනයයි ප්‍රෝටෝනයයි තියෙනකොට අපි එකට හයිඩ්‍රජන් කියනවා. ඉලෙක්ට්‍රෝන එකයි ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන එකයි ඒවා දෙක තියෙනකොට අපි ඒකට කියනවා හීලියම් කියලා. පින්විතනි හයිඩ්‍රජන් වෙනස් හීලියම් වෙනස්. නමුත් එකම ඉලෙක්ට්‍රෝන එකම ප්‍රෝටෝන එකම නියුට්‍රෝන තියෙන ඩබල් තියෙනවා අරකේ. එතන අරක වෙනස් සම්පූර්ණයෙන්. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ පින්විතනි ප්‍රමාණය අනුව හැදෙන ස්ට්‍රක්චර් එක අනුව මේ වෙනස්කමක් හට ගන්නවා පින්විතනි. අන්න ඒකට තමයි අපි කියන්නේ දුක්ඛ ලක්ෂණය කියලා සබඳහන. මොකද මේ ශක්තිය එක්කාසු කර පින්විතනි එන්ටිටිස් වගේ දේවල් හදන්න නැඹුරුවක් තියෙනවා සබඳහන. හේතුව සබඳහමට ශක්තිය දුන්නේ කවුද? අවිද්‍යාව තෘෂ්ණා සහගත හිත. අවිද්‍යාව තෘෂ්ණා සහගත හිත මොකද කළේ පින්විතනි අන්නේ හිතේ තියෙන ඌනතාවයේ මග හැරවා ගැනීම පිණිස. ඒ හිතට මොකක්ද ඕනේ? අවිද්‍යාව තෘෂ්ණා සහගත හිතට ඕනේ මොකද්ද පින්විතනි? එන්ටිටිස් හංගින්න. වෙන කිසි දෙයක් ඕනේ නැහැ පින්විතනි. ඔබට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මේ කරුණු කාරණා පින්විතනි. ඇත්තටම මේ කරුණු කාරණා ඔබට ඔප්පු වුණාට පස්සේ ඔබට කැට තියලා මම කියන්නම් මේ ලෝකෙ කිසිම මිනිසෙක් නැහැ සාර්ථක වෙච්ච. සාර්ථක වෙන්න බෑ මේ ලෝකෙ ඉන්න කිසිම මිනිසෙකුට. සාර්ථක වෙන්න පුළුවන් එකම පිරිස තමයි පින්විතනි බුදු පිරිස. ඒක ඔබට තේරෙයි. මේක අවබෝධ වෙගෙන යද්දී. 100 කෝටි වාරයක් විශ්වාස කතාවක් මේ කියන්නේ. බුදු පිරිසට විතරයි සාර්ථක වෙන්න පුළුවන්. මොකද හේතුව ප්‍රශ්නේ දැකලා තියෙන බුදු පිරිස විතරයි පින්විතනි. ඒකට උත්තරේ හොයාගන්න පුළුවන් බුදු පිරිසට විතරයි. මේ ලෝකෙට ඕනේ තරම් සල්ලිකාරයන්ට පහළ වෙන්න පුළුවන් පින්විතනි. සල්ලිකාරයෝ හැදේ උගත්තු හැදේ ඕනේ තරම් ඒවයි හැදෙන්න පුළුවන් පින්විතනි. නමුත් සාර්ථක මිනිසුන්ට හැදෙන්න බෑ පින්විතනි. සාර්ථක මිනිසු කියලා කට්ටියක් මේ ලෝකේ පහළ වෙන්න බෑ. හැබැයි ඔබ සාර්ථකත්වය කියන්නේ සල්ලි තියෙන එකට නම් හා. නමුත් අපි සාර්ථකත්වය කියන්නේ පින්විතනි මානසික ශාන්තියට. ඒ කියන්නේ වාසුදේව සර්වමිති කියන තැනටපත් වෙන්න පුළුවන් නම් අන්න ඒකට පින්විතනි. එතන තමයි මානසික ශාන්තිය තියෙන්නේ. අපි ඉස්සරහට කතා කරගෙන යමු. වෙන කිසිම ක්‍රමයකට මානසික ශාන්තිය ගන්න බෑ පින්විතනි. ඒක අපි ඔබට කියන්නේ ඉතින් අපි කියන්නම් ඔබ කරලා බලන්න ඉතින් එච්චරයි තියෙන්නේ. ඔබට හිතනවා නෑ නෑ අපි ඉගෙන ගත්තාම පුළුවන් කියලා ඒ උගන්න යන්න. නෑ නෑ සල්ලි ටිකක් තිබුණාම පුළුවන් කියලා හිතනවා නම් කරගෙන යන්න. ඕන තරම් සල්ලිකාරයෝ එහෙම කරලා තියෙන්නේ. ඉතින් බලන්න ගිහලා නිවන් දැකපු සල්ලිකාරයෙක් ඒව විතරක් කරලා නිවන් දැකපු සල්ලිකාරයෙක් ඉන්නවද කියලා. එහෙම කරන්න බෑ පින්විතනි.
ඒකට හේතුව ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේ දකින්න ඕනේ. ප්‍රශ්නේ තියෙන සල්ලි නැතිකම නෙමෙයි පින්වතුනි. මේ හිතට තියෙන ප්‍රශ්නේ තමයි මේ හිතට හිතෙනවා පින්වතුනි. ඒක මොකක් කියලාද? ඒක එන්ටිටි එකක් කියලා. මොකද හේතුව එන්ටිටිස් මේ ලෝකේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ වෙනමම ඒවා. අර මම ඔබෙන් ඇහුවේ පින්වතුනි ඔබට හැඟුණට මේක වෙන් වෙලා තියෙන්නේ කියලා. ඔබ වෙනස් එක්කෙනෙක් කියලා. ඔබ ගාව මොකද්ද තියෙන්නේ? යුනික් දෙයක් කියලා අනිත් අය ගාව නැති. තියනවද එහෙම එකක්? එහෙම එකක් නැහැ. නමුත් මේ හිතට හිතෙනවා පින්වතුනි මේක ෆික්ස් කියලා හිතෙනවා. ෆික්ස් කියලා කියන්නේ ෆික්ස්ම නෙමෙයි. මේක වෙනම එකක්. මේ කියන කතාව මේ හිතට හිතෙනවා පින්වතුනි වෙන් වෙච්ච දේවල් ලෝකේ තියෙනවා කියලා. එන ඔබට හිතෙනවා ඔබ වෙන් වෙච්ච එකක්. ඔබ සම්පූර්ණයෙන්ම අනිත් අයට වඩා වෙනස් කියලා පින්වතුනි. ඒ කියන්නේ ඔබ කෙස් ගහක් දැකලා කියන්නේ මේක මගේ. හොටු ටිකක් දැක්කම ඒකත් මගේ. ඉතින් මගේ හොටුනේ ඒක. දැන් මෙයාගේ හොටුයි අතර තියෙන වෙනස මොකක්ද? මේ නිමල් හොටු මේ කමල් හොටු. ඒක තියෙන මේකද? එහෙම වෙනසක් නැහැ. නමුත් අර මානසිකත්වයට ආවට පස්සේ වෙන්ගතනේ ඒ හැම එකක්ම වෙන් වෙලා තියෙන කියලා. හරි යුනික් දේවල් කියන හැංගෙනවා. වෙන් වෙච්ච එකක් ඒක. වෙනස්ම එකක් මේ තියෙන්නේ කියලා. එන්නේ ඒ වගේ ඒවා තමයි මේ ලෝකේ තියෙන්නේ කියලා හිතනවා. අන්න ඒක නිසා තමයි පින්විතනි ඔබට හැංගෙන්නේ මේ කෝපය වෙනස් කියලා. මේ මැෂින් එකේම හදපු ඊළඟ කෝප්පේ තිබ්බට පස්සේ මේක කෝප්ප A මේක කෝප්ප B කියලා හරි කමන්නේ නැහැ පින්විතනි. අණු අංකයක් හරි ඒකට දාගන්නවා. මේක ඒක නෙමෙයි. ඒක මේක නෙමෙයි. කියා පින්විතනි අර හිතින් ඒක වෙන් කිරීමම කරනවා. මොකද හිත බලවත්වම විශ්වාස කරන එකක් තමයි මේ ලෝකේ මේ විශ්ව ධාතුවේ හැම එකක්ම වෙන් වෙච්ච ඒවා තියෙන්නේ. යුනික් දේවල් තමයි මේ හැම එකක්ම කියලා. වෙනමම එන්ටිටි එකක් කියලා ඒක. වෙනමම වෙන් වෙච්ච දේවල් තමයි මේ තියෙන්නේ කියලා. ඔන්න ඔහොම එකක් විශ්වාස කරනවා. ඒක මහා බලවත්ව හිතේ පිහිටලා තියෙනවා. එහෙම ඒක බලවත්ව හිතේ පිහිටලා තියෙන නිසා පින්වතුනි මේ හිතට ඕනේ දැන් ඒක හංගින්න. ඒක තමයි අපි කතා කළේ හිතට පිස්සු හැදෙන තැන කියලා. මතකයිනේ දැන් අවිද්‍යාව තියෙනකොට හිත පටන් ගන්න ඔය වැඩේ. රූප වේදනා සංඥා සංකාර විඥාන හැදුනා. එතනින් මේවා ගැලවිලා ඒ කාරණාව දන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අවිද්‍යාව නිසා ඔන්න ප්‍රිය මధుරතාවය හටගත්තා. එතකොට ප්‍රිය මధుරතාවය හටගත්තේ මොකටද පින්වතුනි? අර කියපු අර එන්ටිටි එක හංගින්න. ඒ එන්ටිටි එක හරි ප්‍රිය මధుරයි. මොකද ඒක විශ්වාස කරනවා තරේම පින්වතුනි. ඒ එන්ටිටි එකක් තමයි ලෝකේ හැම එකක්ම වෙනම තියෙන එකක් කියලා. අන්න එහෙම එකක් විශ්වාස කරනවා හිතේ. ඒක නිසා ඒකට තමයි ප්‍රිය මధుරතාවය හැදෙන්නේ. ඒකට ප්‍රිය මధుරතාවය හැදුනට පස්සේ මොකද වෙන්නේ? තණ්හාව උපදිනවා. තණ්හාව ඉපදුනා කියලා කිව්වේ පින්වතුනි හිත ඒකට ඇලෙනවා. හිතට ඒක නැතුව බැරි වෙනවා. තණ්හාවත් එක්ක මොකද වෙන්නේ පින්වතුනි? පෙලීම හැදෙනවා. දැන් පෙලීම හැදෙනකොට සබාධම මේකට සපෝට් කරනවා නම් මෙයාට දිනා ගන්න පුළුවන්. ඒ කියන්නේ සබාධමේ එන්ටිටිස් තියෙනවා නම්. සබාධම කියලා කියන්නේ වෙන් වෙච්ච දේවල් නම්. හැබැයි දැන් ඔබට උඩින් බලනකොට පේනවා ඉතින් වෙන් වෙච්ච දේවල් නේ. නම් අලියා බූරුව හරක මම්මන්. දැන් ඒ විදිහට පින්වතුනි ඔබ එක විදිහට දැන් ඔබට පේනවා මේ අර හරකනේ මේ බූරුවනේ මේ මන්නේ මෙහෙමයි කියලා ඔබට පේනවා මේ කෝපේ මේ පුටුව මේ ඔක්කොම වෙනස් නෙන්නම් කියලා. එහෙම දකින්නකොට ඔබ හරි ආසයි. ඔය හිත හරි ආසයි ඒකට. මොකද හිතේ කාර්යය ඉෂ්ට වෙන නිසා හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙන නිසා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි සබාධම කියලා කියන්නේ එන්ටිටි එකක් නෙමෙයි පින්වතුනි. සබාධම කියලා කියන්නේ සම්භූතයක්. ඒ සම්භූතේ වෙලා තියෙන හැටි තමයි මම මේ ඔබට පෙන්වන්න හදන්නේ. නැත්නම් ඕක ඔහොමවත් තියෙන්න බෑ පින්වතුනි. සබාධම කියලා කියන්නේ තනිකර සුද්ධ ශක්තිය විදිහට තියෙන්න ඕනේ. නම සබාධම යද අපිට පේනවා මේ කෝප්පේ එකක් වෙලා තියෙනවා, මේක එකක් වෙලා තියෙනවා, මේ කැටේ එකක් වෙලා තියෙනවා, මේක පෑන එකක් වෙලා තියෙනවා, ඔබ එකක් වෙලා, ඔබගේ පුතා දුව එකක් වෙලා, ඔහොම ඒවා වෙලා තියෙනවා. පින්වතුනි ඔක වෙන්න හේතුව
මෙන්න මෙතනින් නැගලා ගියේ ශක්තිය. මෙතන පෙලීම හැදුනට පස්සේ පින්වතුනි මේ හිත වලි කනවා පින්වතුනි මේක හංගින්න. දැන් පෙලෙන්නේ මොකකින්දද? අර entity එක හංගින්න පින්වතුනි. නමුත් සබාධම entity එක හදන්නේ නැහනේ. සබාධමේ කොහේවත් entity එකක් නැහනේ. ඔබ තියනවා නම් මට කියන්න. නිල් පාට දකින්නේ මම විතරමි. නෑ නිල් පාට කියන්නේ සබාධම. ඒක හිතේ හැදෙන්නේ. නිල් පාට කියන්නේ සබාධම. දැන් නිල් පාට කියන්නේ මට අයිති එකක් කියලා ගන්න පුළුවන් කවුරුත් නැහැ මේ විශ්වයේ. එහෙනම් මේ විශ්වයේ තියෙන එක දෙයක් කියන්න පින්වතුනි පුළුවන් නම් යුනික්. ඒකේ තියෙන සංඝටක කොයි වෙන කොහෙවත් නැහැ. තියෙනවද මොකද? නැහැ මුළු විශ්වෙම හැදිලා තියෙන අණු පරමාණු වලින්. එතනින්ම දැන් වැඩේ ඉවරයිනේ. සමහරදී නාගයාගේ විස පොළඟාගේ නැත. ඒ නාගයාටම ආවේනික දෙකේ. එහෙම කියන්න පුළුවන්. නාගයාගේ විස කියන්නේ කිමිකල් එකක්. ඒකේ තියෙන්නේ මොනවද? ආවර්තාවකයේ තියෙන ලෝහ. මොනවාරි හරි අලෝහ හරි මොනවා හරි. සංයෝග තියෙන්නේ. ඒතර ආවර්තාවකයේ තියෙන මූලද්‍රව්‍ය නම් ඒකේ තියෙන්නේ. මේ මූලද්‍රව්‍ය හැදිලා තියෙන ඔක්කොම ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලින්. දැන් කතාව ඉවරයි නේද? ඒක යුනික් දෙයක් කියන්නේ ලෝකේ තියෙන. තේනවද? නෑ. එහෙනම් මට ඇත්තටම කියන්න. ඔක්කොම සබාධම නේද පිටින්? සබාධම කියලා කියන්නේ එකක් නේද? මේ එකම දෙයකට නේද පිටින් සබාධම කියලා කියන්නේ. නමුත් අද සබාධම මේ පිටින් වෙන වෙනම පේන්න තියෙනවා අපිට දේවල්. ඒ කියන්නේ අපිට පේන්න තියෙනවා පිටින් සම්භූත. සම්භූත කියලා තේරුම් ගන්න ඕනේ පිටින් නැති වුණොත් එහෙම වෙන්නේ සම්භූතයක් කියලා කියන්නේ එන්ටිටි එකක් කියලා හිතා ගන්නවා. සම්භූතයක් කියන්නේ එන්ටිටි එකක් කියලා හිතාගත්ත ගමන් පිටින් අවිද්‍යාව පෝෂණය වෙනවා. දැන් මේක දැක ගමන් ඔබට හැඟෙන්නේ මොකද්ද මේ කියන්නේ? ඉතින් මේක පෙන්වනවා නම් ඇති ඔබගේ නිවන වැහෙන්න පිටින්. ඒකයි. පුරුෂයෙකුට කාන්තාව ගිහින් දෙන්න ඕනේ නැහැ නිවන වහගන්න පිටින්. මොකක්ද දුන්නා මැද්ද? මේ පෑනක් දුන්නා නම් ඇති. වහගනින් කියලා. හේතුව මොකද? මේක දැක ගමන් මොකද වෙන්නේ? ඉතින් මේක එකක් කියලා හැංගෙනවනේ පිටින්. අවබෝධයක් නැති කෙනාට මේක එකක් කියලා හැංගෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න කිව්වේ පළමු කොටසේ. මහා බල සම්පන්න දේශනා පින්වතුනි මේ පුළුවන් නම් මේවා තේරුම් ගන්න තේරුණොත් ඔබ කොට. දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න කියලා කිව්වේ ඒකයි පින්වතුනි මොකද හේතුව මේ හැම එකක්ම පේන්නේ මොනවා විදිහටද? එන්ටිටි විදිහට පේන්නේ පින්වතුනි. ඒ විදිහට තමයි හැදිලා තියෙන්නේ. නමුත් මේ එකක්වත් එන්ටිටිස් නෙමෙයි පින්වතුනි. මේ ඔක්කොම සම්භූත